පාටකුරුල්ල කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ආදරයෙන් පිළිගැනීමට මම මේ වෙලාවේ අවස්ථාවක් උදා කර ගන්නවම තමයි කියන කතාව ගැන. මම මේ වෙලාවේදීත් ඔයාව දැනුවත් කිරීමට සූදානමක් තියාගෙන ඉන්නවා කියන කතාව තමයි. අද වීඩියෝ එක තුලින්ම මතක් කරන්නට chance එකක් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන. මම මේ වෙලාවේ ඔයාව දැනුවත් කරන්නටත් සූදානමක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි. අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝම මේ වෙලාවෙදිත් කතා කිරීමට බලාපොරොත්තුවක් තියාගත යුත්තේ කියන කතාව ගැන. මම අද වීඩියෝ එක තුලින්ම ඔයත් එක්ක සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා කියන කතාව තමයි. අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝම මේ වෙලාවෙදිත් කතා කරන්නට ලෑස්ති විය යුත්තේ කියන කතාව ගැන. අද වීඩියෝ එක තුලින්ම ඔයත් එක්කම කතා කරන්නට උනන්දුවක් තියාගෙන ඉන්නවා කියන කතාව තමයි. අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝම මේ වෙලාවෙදිත් කතා කරන්නට උවමනාවක් තියාගත්තේ කියන කතාව ගැන. මම මේ විදියට ඔයාව දැනුවත් කරන්නට සූදානමක් තියාගන්නවා කියලයි අද වීඩියෝ එක හරහාම අපි හැමෝටම මේ වෙලාවේ කතා කරන්නටත් පුළුවන්කමක් තියෙන කියන කතාව මම ඔයාට මතක් කරලා දෙනවා. ඉතින් විශේෂම කතාවක් අපි හැමෝටම මෙතනදී කතා කරන්නට පුළුවන්කමක් ලැබිලා තියෙනවා කියන කතාව තමයි අපි මෙතනදිම කතා කරන්නට උවමනාවක් තියාගන්නේ. දැන් පොලිසිය කට්ටිය හිටියේ නේද? පොලිසිය කට්ටියට මේ කිසිම දෙයක් හරියාකාරව හොයා ගැනීමට නොහැකි වුණත් හැබැයි ඉතින් අර කඩේ ගෑනු කෙනා දෙන නම්බර් එක ඒ වගේම එයා දෙන විස්තර ඒ දේවල් එක්ක මෙයා ගැන තමයි නිම්නාවි ගැන තමයි මේ සඳහන් වෙන්නේ කියන කතාව ගැන හොඳටම ඉදිරියට පෙන්눔 කිරීමත් එක්ක මෙන්න මේ වගේ කාරණාවකට අපිට යන්න පුළුවන්කම තියෙවි කියන කතාව ගැන මම මේ වෙලාවේ ඔයත් එක්කම එකතු වෙලා මතක් කරන්නට කතා කරන්නට අවස්ථාවක් තියාගන්නවා කියලයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝම මේ වෙලාවෙදිත් කතා කරන්නට සූදානමක් තියාගත්තේ කියන කතාව ගැන මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට සූදානමක් එකතු කරගන්නවා කියන කතාව තමයි අද වීඩියෝ එක තුලින්ම මතක් කරන්නටත් බලාපොරොත්තු රැසක්ම තියාගත්තේ කියන කතාව ගැන අද වීඩියෝ එක හරහා අපි හැමෝම මතක් කරනවා. තව දෙයක් මම ඔයාලට මතක් කරන්නම්. ඉදිරියට කෙවින් සහ පොලිසිය කට්ටිය හැමතැනම හොයන ගමන් ඉඳලා ඊට පස්සේ මුලින්ම කෙවින් තමයි මේ නුරාන් තමයි මේ වැඩේ කරේ කියලා දැනගන්නේ කියන කතාව ගැන අපි අද වීඩියෝ එක තුලින්ම මතක් කරන්න අවස්ථාවක් තියාගන්න ඕනි කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින්ම අපිට සිහිපත් කළ හැකිව තියෙනවා කියන කතාව ගැන අද වීඩියෝ එක හරහා මතක් කරන්නට අපි බලාපොරොත්තුවක් එකතු කරගෙන තියෙනවා කියන කතාව ගැන අද වීඩියෝ එක හරහා අපිට සිහිපත් කරන්නටත් පුළුවන්කමක් ලැබිලා තියෙනවා කියන කතාව ගැන මම මේ මොහොතේදී මතක් කරලා දෙනවා. ඉතින් කොහොම වුණත් නුරාන්වත් අත්අඩංගුවට ගැනීමක් ඉදිරියේදී සිදු වෙනව නොවුනුමානයි කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝටම මතක් කරන්නටත් chance එකක් තියෙනවා.